හායි යාළුවනේ කොහොමද? මම අද හදන්න හිතුවේ රසම රස චිකන් කරි එකක්. මුලින්ම මම ඒකට බැදපු 3-5 මේස හැඳි 2ක ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඒක තමන්ගේ රසය අනුව, සැර අනුව එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒකටම ගම්මිරිස් මේස හැන්දක් පමණ එකතු කරනවා. ඊට පස්සේ 3-5 මේස හැඳි භාගයක් ඉඟුරු සුදු ලූණු රම්පේ පේස්ට් එක එකතු කරලා ඒක හොඳින් මිශ්‍ර කරනවා. මිශ්‍ර කරලා මම ඒක මැරිනේට් වෙන්න විනාඩි 15ක් විතර තියනවා. මැටි භාජනයකට තෙල් ටිකක් දාලා ලිපෙන් තියනවා. තෙල් ටික රත් වුණාට පස්සේ මම ඒකට රම්පේ කැබලි කිහිපයක් එකතු කරනවා. ඒ ටික හොඳින් තෙලේ බැදීගෙන එද්දී මම ඒකට මිරිස් කුඩු මේස හැඳි 2ක් හෝ 3ක් එකතු කරලා ඒ මිරිස් කුඩු ටික හොඳින් තෙලේ රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. එහෙම කරන්නේ මස් එකට අලුත් පාටක් වගේම අලුත් රසයක් එකතු වෙනවා. ඒ විදිහට මිරිස් කුඩු තෙලේ බැදගත්තට පස්සේ මැරිනේට් වෙන්න තියපු චිකන් ටික මම මේ තෙල් එකට එකතු කරගන්නවා. එකතු කරගෙන මම වතුර මුකුත් දාන්න නැතුව ඒක තැම්බෙන්න තියනවා. විනාඩි 5කට විතර පස්සේ මම ආයෙමත් බලලා ඒකට වතුර එකතු කරනවා. නැවතත් විනාඩි 20ක් විතර මම මගේ චිකන් එක හොඳින් පිස ගන්නවා. විනාඩි 20කට පස්සේ මේ විදිහට රසම රස චිකන් කරි එකක් අපිට බලා ගන්න පුළුවන්. බත් කන්න, පාන් කන්න මේක හරිම රසයි. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මම හරිම ආස විදිහක් තමයි මේ විදිහ. ඉතින් ගොඩාක් රසයි මේ විදිහට හදලා බලන්නකෝ යාළුවනේ. ඒ රසම රස චිකන් කරි එකත් එක්ක කන්න මම රසම රස බත් එකක් හදාගත්තා. ඒකට මම මුදු රස් පළම්, බැදගත්ත සොසේජස් කැබලි කිහිපයක් සහ රටලුණු ගෙඩි 3ක් තෙලේ හොඳින් බැදගෙන එකතු කරගත්තා. ගොඩක් දේවල් නැහැ. මේ විදිහටත් මේ බත් එක ගොඩාක් රසයි. ඊට පස්සේ ඒකට මම ලීක්ස් කොළ ටිකකුත් එකතු කරගත්තා. මේ විදිහට හදලා බලන්න. මේ කෑම එක ගොඩාක් රසයි. ඉතින් යාළුවනේ මම දැන් සූදානම් වෙන්නේ මම හදාගතිපු රසම රස බත් එකේ රසම රස චිකන් කරි එකේ රස බලන්න. ඇත්තටම මේක හරිම රසයි. ඔයාලත් නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න වෙලාවක මේ විදිහට හදාගෙන කන්න. මොකද පිරිසිදුව අපිට ගෙදර හදලා ළමයින්ට, ගෙදර අයට පිරිසිදුව කන්න පුළුවන්. ඒ වගේම හරිම රසයි. කිසිම අහිතකර දෙයක් මේකට එකතු කරලා නැහැ. ඒක නිසා ඔයාලත් කාලා කියන්නකෝ මේ කෑම එක කොහොමද කියලා. ඇත්තටම යාළුවනේ හරිම රසයි.